කොළඹ නගරයේ ජීවිතය හැමදාමත් කඩිමුඩියෙන් පිරී තියෙනවා. උදේ 7 වන විට දුම්රිය ස්ථාන මිනිස්සුන්ගෙන් පිරී යනවා. එම ජනකාය අතර සෑම උදෑසනකම නිහඬව දුම්රියට ගොඩවන තරුණියක් සිටියා. ඇගේ නම සයුරි. සයුරි පෞද්ගලික ආයතනයක ගිණුම් නිලධාරිනියක්. ඇය පොත්වලට, සංගීතයට සහ වැසිදිනවලට ආදරය කළා. ඇගේ ජීවිතයේ සරල වුවද හදවතේ සිහිනයක් තිබුණා. දවසක මට මගේ ජීවිතේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මුණ ගැහේවි. සෑම දිනකම ඇය දුම්රියේ ජනේලයක් අසල අසනක වාඩි වී පොතක් කියවීමට පුරුදු වී සිටියා. එක් සඳුදා උදෑසනක දුම්රියට ගොඩ වූ ඇය ඉදිරියේ තරුණෙකු වාඩි වෙලා හිටියා. ඔහු උස සරල ඇඳුම් මැද සිටි මුදු සිනහවක් ඇති තරුණයෙක්. ඔහුගේ නම අදීශ. දුම්රිය ගමන අතරතුර ඔහු කීප වතාවක්ම සයුරි දෙස බැලුවා. ඇයත් අහම්බෙන් ඔහු දෙස බැලූ විට ඔහු සිනාසුණා. සයුරිගේ මුහුණ මදක් රතු වුණා. ඊළඟ දවසේත් ඔහු එම අසනේම හිටියා. ඊටත් පසු දවසෙත් එසේම වුණා. සතියක් ගත වෙන විට ඔවුන් අතර වචන නැති හඳුනා ගැනීමක් ඇති වුණා. දුම්රියට ගොඩ වෙන විට දෙදෙනාම එකිනෙකාට සිනහවකින් ආචාර කළා. එක් වැසි සහිත උදෑසනක දුම්රිය හදිස්සියේ නතර වුණා. නිවේදනයක් ඇසුණා. තාක්ෂණික දෝෂයක් නිසා දුම්රිය විනාඩි 30ක් ප්‍රමාද වනු ඇත. මගීන් කනස්සල්ලෙන් කතා කළා. එවිට අදීශ පළමු වරට සයුරි සමග කතා කළා. ඔයාටත් අද වැඩට ප්‍රමාද වෙයි වගේ. සයුරි සිනාසුණා. ඔව්, හැබැයි මේ වැස්ස බලන්න ලස්සනයි. ඔයා වැස්සට කැමතිද? ගොඩක්. මාත්. එම කෙටි සංවාදය ඔවුන්ගේ මිත්‍රත්වයේ ආරම්භය වුණා. ඊළඟ දිනවල ඔවුන් තවත් කතා කළා. ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙකු බවත් සංගීතයට දැඩි ආදරයක් ඇති බවත් සයුරි දැනගත්තා. අදීශ දැනගත්තේ සයුරි පොත් ලිවීමට ආස කරන බව. දවසක මම නවකතාවක් ලියනවා. ඇය කීවා. එහෙනම් මම ඒකේ පළමු පාඨකයා වෙනවා. ඔහු සිනාසෙමින් කීවා. සයුරිට අමුතු සතුටක් දැනුණා. මාසයක් ගතවන විට ඔවුන්ගේ මිත්‍රත්වය තවත් සමීප වුණා. ඔවුන් උදේ කෝපි පානය කිරීමටත් දුම්රිය ගමනේදී ජීවිතය ගැන කතා කිරීමටත් පුරුදු වුණා. දිනක් අදීශ කුඩා තෑග්ගක් ගෙනාවා. එය ලස්සන පොත් සලකුණක් වුණා. එහි මෙසේ ලියා තිබුණා. සමහර මුණ ගැසීම් අහම්බයක් නොවේ. සයුරිගේ ඇස් සතුටින් දිලිසුණා. මේක හරිම ලස්සනයි. ඔයාව දැක්කම මේක මතක් වුණා. අදීශ කීවා. එදින දුම්රියෙන් බැස යන විට සයුරිගේ හදවත අමුතු ලෙස ගැහුණා. ඇය තේරුම් ගත්තා. අදීශ ඇගේ දවසේ විශේෂ කෙනෙකු බවට පත් වෙමින් සිටියා. නමුත් ඇය නොදැන සිටි දෙයක් තිබුණා. අදීශගේ ජීවිතයේ තිබූ රහසක් ඔවුන්ගේ ආදරයට අභියෝගයක් වීමට නියමිත වුණා. සයුරිගේ ජීවිතයේ ලස්සනම කොටස බවට දුම්රිය ගමන පත් වුණා. උදේ අවදි වන සෑම දිනකම ඇගේ පළමු සිතවිල්ල වුණේ අදීශව දකින්න ලැබේද යන්න. එක් උදෑසනක ඇය දුම්රියට නැගුණු විට අදීශ අතේ කුඩා කඩදාසි කෝප්ප දෙකක් තිබුණා. අද කෝපි මගේ වියදමින්. ඔහු සිනාසෙමින් කීවා. මොකක්ද විශේෂ දවසක්ද? සයුරු ඇහුවා. ඔව්, අද අපි මුලින්ම කතා කරලා මාස 3ක්. සයුරු පුදුමයෙන් ඔහු දෙස බැලුවා. ඔයාට ඒක මතකද? සමහර දවස් අමතක කරන්න බෑ. ඇගේ හදවතට උණුසුම් හැඟීමක් දැනුණා. කාලයත් සමග ඔවුන් දෙදෙනා හොඳ මිතුරන් බවට පත් වුණා. සයුරු තම කුඩා කාලයේ සිහින ගැන ඔහුට පැවසුවා. අදීශ තම පවුලේ කතා, අභියෝග සහ අනාගත බලාපොරොත්තු ගැන ඇයට කිව්වා. ඔවුන් අතර කිසිම රහසක් තිබුණේ නැහැ. එක් දිනක් දුම්රිය ගමන අවසන් වූ පසු අදීශ ඇහුවා. අද වැඩ ඉවර වුණාම ටිකක් ඇවිදින්න යමුද? සයුරි මොහොතක් නිහඬව සිටියා. හරි. ඔවුන් මුහුදු වෙරළට ගියා. හිරු බැස යමින් තිබුණා. මුහුදේ රළ හඬත් සීතල සුළඟත් අතර ඔවුන් පැය ගාණක් කතා කළා.
මම මුහුදට ගොඩක් ආසයි සයුරු කීවා. ඇයි? මුහුද වගේම ජීවිතයත් සමහර වෙලාවට රළ වගේ. දුකත් සතුටත් දෙකම එනවා. අදීශ සිනාසුනේ. ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි. සයුරුගේ මුහුණ මදක් රතු විය. දින කිහිපයකට පසු සයුරිට අදීශ ගැන නොසිතා සිටීමට නොහැකි විය. ඔහුගේ පණිවිඩයක් නොලැබුණොත් ඇය නොසන්සුන් වුණා. ඔහුගේ සිනාව දැක්කම ඇයට සතුටක් දැනුණා. ඇය තම හොඳම යෙහෙලියෝ තරුෂිට මේ ගැන කිව්වා. ඔයා ආදරේ වැටිලා. තරුෂි සිනාසෙමින් කීවා. නෑ අපි හොඳ යාළුවෝ විතරයි. එහෙනම් ඔයා හැම වෙලාවෙම එයා ගැන හිතන්නේ ඇයි? සයුරට පිළිතුරක් තිබුණේ නෑ. එක් වැසි දවසක අදීශ දුම්රියට ආවේ නැහැ. සයුරු දවස පුරාම නොසන්සුන්ව සිටියා. ඊළඟ දවසෙත් ඔහු ආවේ නෑ. තුන්වන දවසේ ඇයට ඔහුගෙන් කෙටි පණිවිඩයක් හම්බුණා. සමා වෙන්න මට ටික දවසක් වැඩ වගයක් තියෙනවා. ඒ පණිවිඩය කියවූ පසු ඇයගේ හදවත අමුතු ලෙස බර වුණා. තවත් සතියකට පසු අදීශ නැවත දුම්රියට පැමිණියා. ඔයා හොඳින්ද? සයුරු කලබලයෙන් ඇසුවා. මම හොඳින්. මම හරිම බය වුණා. අදීශ මොහොතක් ඈ දෙස බලා සිටියා. ඔයා මං ගැන මෙච්චර හිතනවද? සයුරුගේ මුහුණ රතු වුණා. ඔව්. මොකද ඔයා මගේ හොඳම යාළුවා. අදීශගේ දැස් තුල අමුතු හැඟීමක් දිස්සුණා. නමුත් ඔහු කිසිවක් කිව්වේ නැහැ. එදින හවස දුම්රියෙන් බැසීමට පෙර අදීශ ඇයට කුඩා ලියුමක් දුන්නා. මේක ගෙදර ගිහින් කියවන්න. සයුරුගේ හදවත වේගයෙන් ගැසෙන්න පටන් ගත්තා. ඇය නිවසට ගොස් ලියුම විවෘත කළා. එහි ලියා තිබුණේ එක් වාක්‍යයක් පමණයි. සයුරි, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඒත් මම බයයි. ඒක කියලා ඔයාව නැති කරගන්න. ඇය ඒ ලියුම නැවත නැවත කියෙව්වා. ඇගේ හදවත ඇයට දැනුම් දුන්නේ එක දෙයක් පමණයි. අදීශගේ හිතේ තිබුණේ ඇගේ හිතේ තිබූ හැඟීමම වුණා. අදීශ දෙන ලියුම එදා රාත්‍රිය පුරාම සයුරිගේ අතේ තිබුණා. ඇය නැවත නැවත කියෙව්වා. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඒත් මම බයයි. ඒක කියලා ඔයාව නැති කරගන්න. ඇයට නිින්ද ගියේ නැහැ. අදීශටත් තමන් වගේම හැඟීමක් ඇති බව ඇය තේරුම් ගත්තා. පසුදා උදෑසන ඇය වෙනදාටත් කලින් දුම්රිය ස්ථානයට ගියා. අදීශ ජනේලය අසල සිටගෙන හිටියා. ඔහුගේ මුහුණේ මද කලබලයක් පෙනුණා. ඔයා ලියුම කියෙව්වද? ඔහු ඇහුවා. සයුරි මද සිනාවකින් හිස වැනුවා. ඔව්. ඒ ගැන මුකුත් කියන්නේ නැද්ද? මොහොතක් නිහඬව සිටි අය සෙමින් කිව්වා. සමහර වෙලාවට අපි බය වෙන්නේ අපිට ගොඩක් වටින දෙයක් නැති වෙයි කියලා. අදීශ ඇය දෙස නිහඬව බලා සිටියා. මටත් බයයි, සයුරි කිව්වා. මොකටද? ඔයාව නැති කරගන්න. එම වචන ඇසුණු මොහොතේ අදීශගේ මුහුණේ ලස්සන සිනාවක් ඇදී ගියා. එදින සවස ඔවුන් දෙදෙනාම මුහුදු වෙරළට ගියා. හිරු බැස යමින් තිබුණා. අහස තැඹිලි සහ රෝස පැහැයෙන් දිලිසෙමින් තිබුණා. මම ඔයාව මුලින්ම දැක්ක දවසේ ඉඳලා ඔයාව අමතක කරන්න බැරි වුණා, අදීශ කිව්වා. මටත් එහෙමයි. ඔහු සෙමින් ඇගේ අත අල්ලගත්තා. සයුරි, මම ඔයාට ආදරෙයි. ඇගේ ඇස් කඳුලින් පිරුණා. මමත් ඔයාට ආදරෙයි අදීශ. එම මොහොතේ මුහුදේ රළ හඬ පවා ඔවුන්ගේ ආදරයට සුන්දර සංගීතයක් විවුණා. ඉදිරි මාස කිහිපය ඔවුන්ගේ ජීවිතේ ලස්සනම කාලය වුණා. ඔවුන් එකට කෝපි බොන්න ගියා, පොත් ප්‍රදර්ශන නැරඹුවා. වැසි දිනවල එකම කුඩයක් යටින් ඇවිද ගියා. සයුරි තම පළමු කෙටි කතාව ලියන්නට පටන් ගත්තා. අදීශයට හැමදාමත් දිරිමත් වුණා. ඔයා දවසක ලොකු ලේඛිකාවක් වෙනවා. ඇත්තටම මම ඔයා ගැන විශ්වාස කරනවා. ඒ වචන සයුරට ලෝකයක් තරම් වටිනා වුණා. එක් දිනක් අදීශයට කුඩා පෙට්ටියක් දුන්නා. ඇය එය විවෘත කළ විට ඇතුලේ රිදී පෙන්ඩන් එකක් තිබුණා. එහි කුඩා දුම්රියක් කැටයම් කර තිබුණා. මේක මොකක්ද? අපේ ආදරේ පටන් ගත්තේ දුම්රියක නේද? සයුරිගේ ඇස් කඳුලින් පිරුණා. මම මේක හැමදාම පරිස්සම් කරගන්නවා. නමුත් ජීවිතේ හැමදාමත් සරල නොවීය. එක් හවසක අදීශගේ මුහුණේ වෙනසක් සයුරු දැක්කා.
මොකක් හරි ප්‍රශ්නයක්ද? ඇය ඇසුවා. අදීශ ගැඹුරු හුස්මක් ගත්තා. මට විදේශ රැකියාවක් ලැබිලා. සයුරගේ සිනාව එකවරම නැති වුණා. ඔයා යනවද? තා මාස 2කින්. ඇයගේ හදවත බර විය. දුරස්ථභාවයේ ඔවුන්ගේ ආදරයට විශාල අභියෝගයක් වීමට නියමිත බව ඇයට දැනුණා. එහෙත් අදීශ ඇගේ අත තදින් අල්ලා ගත්තා. දුර කවදාවත් ආදරය වෙනස් කරන්නේ නැහැ. සයුරි නිහඬව ඔහුගේ උරහිස මත හිස තබා ගත්තා. ඇයට අවශ්‍ය වූයේ එක දෙයක් පමණයි. මේ මොහොත නවතිනවා නම් කියා. අදීශ විදේශයට යාමට තව දින කිහිපයක් පමණක් ඉතිරිව තිබුණා. සයුරිගේ හදවත දිනෙන් දින බර වුණා. ඔවුන් හැමදාම මුණ ගැසුණත් වෙන්වීමට ඇති වේදනාව දෙදෙනාගේම ඇස්වල පෙනෙන්නට තිබුණා. අදීශ පිටත්ව යන දවසේ සයුර ගුවන් තොටුපළට ගියා. මට පොරොන්දුවක් දෙන්න. ඇය මෘදු හඳින් කීවා. මොකද්ද? අපේ ආදරය කවදාවත් අමතක කරන්න එපා. අදීශ සිනාසෙමින් ඇගේ අත අල්ලා ගත්තා. මම මුලින්ම ඔයාව දැක්කේ දුම්රියක. ඒ දවස අමතක කරන්න පුළුවන් නම් විතරයි මට ඔයාව අමතක කරන්න පුළුවන්. සයුරගේ ඇස් කඳුලින් පිරුණා. ඔහු සෙමින් ඇගේ නළල සිපගත්තා. මම ආපහු එනවා. මාස කිහිපයක් ගෙවී ගියා. මුලදී ඔවුන් සෑම දිනකම වීඩියෝ ඇමතුම් ගත්තා. එහෙත් කාලයත් සමග අදීශගේ වැඩි වුණා. කතා කිරීමට තිබූ කාලය අඩු වුණා. සයුරිට ඔහුව බොහෝසේ මගහැරුණා. එක් වැසි දිනක ඇය තනිවම දුම්රියෙන් ගමන් කළා. ඔවුන් මුලින්ම හමු වූ අසුන තවමත් එතන තිබුණා. ඇය ජනේලය අසල වාඩි වී කඳුළු පිස දැමුවා. ඇයි මම මෙච්චර ඔයාව මතක් කරන්නේ? ඇය තමන්ගෙන් ඇසුවා. එක් දිනක් අදීශගෙන් පණිවිඩයක් ලැබුණා. මට තව මාස කිහිපයක් ඉන්න වෙයි. සයුරිගේ හදවත තවත් බර වුණා. නමුත් ඇය ඔහුගේ සිහිනවලට බාධාවක් වීමට කැමති වුණේ නැහැ. මම බලන් ඉන්නම්. ඇය පිළිතුරු දුන්නා. වසරක් ගත වුණා. එදාත් වැසි දිනක් වුණා. සයුරු දුම්රියෙන් නිවස බලා යමින් සිටියා. ඇය වෙනදා මෙන් ජනේලය ඇසල වාඩි වී පොතක් කියවමින් සිටියා. එකවරම ඇය ඉදිරියේ කෙනෙකු වාඩි වූ බව දැනුණා. ඇය හිස ඔසවා බැලුවා. ඇගේ හදවත එකවරම නතර වූ වාසේ දැනුණා. එය අදීශය. ඔහු මුදු සිනාවකින් ඇය දෙස බලා සිටියා. සමා වෙන්න, මේ අසුන හිස්ද? ඔහු විහිළුවෙන් ඇසුවා. සයුරිගේ ඇස් කඳුලින් පිරුණා. ඔයා ආවද? මම පොරොන්දුවක් දුන්නා නේද? ඇය කඳුළු අතරින් සිනාසුණා. මම හැමදෑම බලාගෙන හිටියා. අදීශ සෙමින් ඇගේ අත අල්ලා ගත්තා. මාත්. එදින සවස ඔවුන් මුහුදු වෙරළට ගියා. හිරු බැස යමින් තිබුණා. අහස රන් පැහැයෙන් දිලිසුණා. අදීශ තම සාක්කුවෙන් කුඩා පෙට්ටියක් එළියට ගත්තා. ඇය පුදුමයෙන් ඔහු දෙස බැලුවා. ඔහු දනගසා ඇය ඉදිරියේ සිටියා. සයුරි, මගේ ජීවිතේ ලස්සන මුණ ගැසීම ඔයා. ඉතුරු ජීවිතය මගේ ළඟින් ගත කරන්න කැමතිද? සයුරිගේ කඳුළු නැවතත් ගලා ආවා. ඇය සිනාසෙමින් හිස වැනුවා. ඔව්, මම කැමතියි. අදීශ ඇගේ ඇඟිල්ලට මුද්ද පැලඳුවා. මුහුදේ රළහඬ අතර ඔවුන් එකිනෙකා වැළඳගත්තා. මාස කිහිපයකට පසු ඔවුන්ගේ විවාහය සිදු වුණා. විවාහයෙන් පසු පළමු දවසේ ඔවුන් නැවතත් දුම්රියෙන් ගමන් කළා. ඇයි අදත් දුම්රිය? සයුරි සිනාසෙමින් ඇසුවා. අදීශ ඇය දෙස ආදරයෙන් බැලුවා. මොකද අපේ ආදර කතාව පටන් ගත්තේ මෙතනින්. සයුරි ඔහුගේ උරහිස මත හිස තබා ගත්තා. දුම්රිය සෙමින් ඉදිරියට ගමන් කළා. ජනේලයෙන් ඇතුළට එන සුළඟ අතර සයුරිට එක දෙයක් පමණක් සිතුණා. සමහර ආදර කතා අහම්බෙන් ආරම්භ වුණත් ඒවා සදහටම පවතින ලියවුණු කතා වගේමයි. අදීශ සහ සයුරිගේ කතාවත් එවැනිම කතාවක්. එකම දුම්රියක ආරම්භ වූ ආදරයක් ජීවිත කාලය පුරාම පැවති ආදරයක්.